දැන් පූර්ණ කාලීනව කලාකටයුතු කරන්නේ තුන්පාරක් පාර්ලිමේන්තුවේ හිටියා. මට පුළුවන් විදියට පොරුන්ට විරුද්ධව හඬ නැගුවා. සත්‍ය කතා කළා. අන්තිමට හිරේ යන්න උනා අවුරුද්දයි මාස 7ක්. දැන් ඉතින් රට හොඳට කිරීගෙන යන හින්දා මම හිතන්නේ අපිට කලාකටයුතු කරගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ෆිල්ම්ස් එහෙම හොඳට දුවනවා. ෆිල්ම් වල තත්ත්වය ඉතාම හොඳයි. මේ ටිකේ ආපු ෆිල්ම්ස් එකම සාර්ථක වුණා. සිනමාවට ස්වර්ණමය යුගයක් උදා වෙලා තියෙනවා. මම හිතන්නේ මේ කාලේ හරි විදියට හොරු අල්ලගෙන යනවා. දූෂණය බොහොම අවමයි. පිටරට සවාරියක් දිහෙම නායක වරුන් සහ නායිකාවන් බොහොම සුළු පිරිසක් අරන් යන්නේ. ඉතින් සංසන්දනය කරලා බලද්දී හිටපු ආණ්ඩුත් එක්ක මේ ආණ්ඩුව එහෙම පරාද කරන්න හෝ එලවන්න තරම් වරදක් තාම කරලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. හොරු අල්ලනවා කියනවා දූෂණය කිව්වා කියනවා. නමුත් තාම ජනතාවට මේ වරද මේක දැනුන්නේ නැහැ නේද? එහෙම කියන්න බෑනේ මල්ලි. දැන් හොරු කී දෙනෙක් ඉරේ ඉන්නවද? නම් කියන්න බෑ. මට ආයෙ නඩුවටේ. දැන් හොරු රාශියක් ඉරේ ඉන්නවා. අදත් මම දැක්කා ඒ සියලු දේපල රාජසන්තය කරලා තියෙනවා. කෝටි ගණන් වල අර පනතක් අලුතෙන් ඇවිල්ලා තියෙනවානේ. අපරාධ වලට අදාළ අපරාධ හා සම්බන්ධ සොයාගත් වත්කම් සියලු දේවල් රාජසන්තය කිරීමේ පනත. ඒක අපූර්වට ක්‍රියාත්මක කරනවා. මම අදත් දැක්කා ඒකෙන් ලොකු මුදලක් භාණ්ඩාගාරයට ආවා. භාණ්ඩාගාරයට ආවා කියන්නේ ජනතාවට ලැබුණා. ජනතාවට ලැබුණා කියන්නේ ජනතාව ඇත්තටම ඒ කියන්නේ මේ රාජ්‍යයේ දෙන පබ්ලිසිටිය මදි කියලා මට හිතෙන්නේ. මම හිතන්නේ ඒ ටික හරියට කරනවා කියලා. මට හිතෙන්නේ දැන් අපි යහපාලන ආණ්ඩුව බැලුවත් යහපාලන ආණ්ඩුව ඇවිල්ලා මාස දෙකක් ඇතුළත මල්ලි මහා බැංකුව කඩලා අහුණානේ. දෙපාරක් තුන්පාරක් කඩලා. ඉතින් එහෙම දෙයක් මේගොල්ලන්ගේ උන්නේ නැහැ. මම මේගොල්ලන්ගේ ਸਰව සම්පූර්ණ නිරෝධ කරනවා නෙමෙයි. යම් යම් දේවල් තියෙනවා. පොඩි දේවල්. කියනවනේ කතා බොරු කියනවා පච ගහනවා කියනවා. නමුත් ඉතින් ඒක ඉතින් ක්‍රිමිනල් එකක් නෙමෙයි. ඒක ක්‍රයිම් එකක් නෙමෙයි. ඉතින් මම හිතනවා අනිත් රජයන් සමග කම්පෙයාර් කරලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ රජය ඒ අයට වඩා 100%ක්ම හොඳයි වගේ කියලා මට නම් හිතෙන්නේ අවංකව. මට නම් කමන්නේ යකෙක් හරි කමන්නේ ඇවිල්ලා මේ රට හදනවා නම් මම සහයෝගය දෙනවා. කවුරුවත් දන්නේ නැහැ. මම අර කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කැපුවත් කහ ඡන්දදායකයෙක්වත් පුරවැසියෙක්වත් නෙමෙයි. මම හිතනවා කවුරු හරි ඇවිල්ලා මේ රට හදනවා නම් ඒකට මගේ සහයෝගය තියෙනවා. දැනට මේ නීතිය ඊටාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. පොරු ටික අල්ලනවා. ඒ රාජ භාණ්ඩාගාරයේ මුදල් ටික යනවා. මත්කුඩු අල්ලනවා. අපරාධ සංස්කෘතිය හැම පිටින්ම නැති වෙගෙන යනවා. අපරාධකාරෝ අවු වෙනවා. අල්ලන්න බෑ කිව්ව අපරාධකාරෝ නේපාලේ වගේ රටවලට ගියා අල්ලන් ඇවිල්ලා තිනවා. ඉතින් ජනතාව සතුටින් ඉන්නවා කියලා පේන්න හොඳම දෙයක් තමයි පාරවල් සෙනගේ පිරලා shopping යනවා. සිනමාවට හොඳයි. ඒ වගේ තත්ත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා. මම දන්නේ මගේ අවංකමක්. නඩු අටක් තියනවලු එතුමට නේද? ඉතින් පාතාලේ සමාජිකයෙක්ලු. ඉතින් පාතාල සමාජිකයව ඡන්දෙන් පත් කරලා තියෙන ජනතාව. මම ඒකනේ කිව්වේ එදා ඉඳලා මේ ඔක්කොම හොරු මල්ලි මේ ඔක්කොම යාළුවෝ කියලා. ඒ දේවල් අද ඇත්ත වෙලා තියෙනවනේ. ඒ කියන්නේ මේ හොරු යාළුවෝ. ඒගොල්ලෝ ඡන්දවලට නාම යෝජනාවක් දෙනවා. ආයෙපත් වෙනවා. ඒගොල්ලෝ ඉහළ තැන් වලට යනවා. ඊට පස්සේ අර සනුහරයටම ඇතින හොරකම් කරනවා. ඒවද අහුවෙලා තියෙනවා. මාලිමාවට මල්ලි ඇත්තට මාලිමාවක් කියන්නේ මේ රටේම බත් මාළු කන ජනතාවන්නේ මාලිමාවෙත් ඉන්නේ. මාලිමාව කියලා මල්ලි මේ පිටසක්වල ජීවීන් කට්ටියක් ඇවිල්ලා නැහැ මාලිමාවට. මාලිමාවේ ඉන්නේ බත් මාළු කන මේ ලක්දෙරණ ඉපදුණු ජනතාවක්මයි. නමුත් අනිත් පක්ෂයක සංසන්දනය කරද්දී මාලිමාව තමුන්ගේ පක්ෂයේ අයව අර අනුර පොල්ගම්පල ඒ කාලේ ජපානයන් සල්ලි වගේක් කරගත්තා. මාලිමාවේ සාමේ ජනතා විමුක්ති පෙරමුණේ අය ඔව් අයින් කළා. ඒකට විමල් වීරවංශ මහත්මයා ආයතා චෝදනාවලට අහු වුණා. එයාව අයින් කළා. ඒකට ඒ වගේ තමුන්ගේ පක්ෂය නිරපල තියෙනවා. දූෂණය නැති වෙලා නැහැ. නමුත් දූෂණය කරපු අයට දඬුවම් දීලා තියෙනවා. ඉතින් ඇවිල්ලා අවුරුද්දක් වගේ නෝ මේ පක්ෂය මේ බලයට ඇවිල්ලා මේ ආණ්ඩුව අනුර කුමාර දිසානායක මහත්මයා තමුන්ගේ මිතුරෙක් හොරගම් කළත් ඒ මිතුරට සමාව දෙයි කියලා මම නම් හිතන්නේ. අනිවාර්යයෙන්ම පනිෂ්මන්ට් එකක් දෙයි. ඉතින් ඇත්තටම එහෙම ධනයක් උපයලා තියෙනවා නම් දැන් මම චිත්‍රපට වලින් හොයන ආදායම අනුව තමයි මම දීපල අරන් තියෙන්නේ. මගේ අම්මලා තාත්තලාගෙන් හම්බෙච්ච ඒවා තියෙනවා. චිත්‍රපට වලින් හොයපුවා තියෙනවා. ඊට පරිබාහිරව මම චොපර් එකක් නැව් 4ක් 5ක් රොකට් එකක් ඒ වගේ දෙයක් ගත්තා නම් ඒක හොයන්න ඕන. ඉතින් මම කියන්නේ නීතිය ඉන්නේ හැමෝටම ඉහළින් මාලිමාවේ වේවා සමගි ජන බල විභාගයේ වේවා හෙළවරුමේ වේවා පොහොට්ටුවේ වේවා UNP එකේ වේවා අධික මුදලක් එහෙම උපයලා තියෙනවනම් ඒ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා මගේ මතය. පක්කම් වැඩි හොයලා තියෙනවා. මහින්ද මහත්මයා මගේ තදින්ම විවේචනය කළා. මම ඒ කාලේ ඉඳලම කිව්වා ඔහු සහ ඔහුගේ රාජපක්ෂ පරපුර කරපු හොරකම් ගැන. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයනුත් පිළි අරන් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයනුත් කිව්වා ලංකාව බංකොලොත් වෙලා තියෙන්නේ එයා හින්දා කියලා. ඉතින් ඒ හොරකම් කරපු පැසිඩ රාජපක්ෂ මහත්තයා එන්නේ කියත් එතුමා
පුටුවෙන් වැටලා කකුල කැඩුණා කියලා කියනවා එන්නේ නැහැ තාම. ඉතින් අනිත් අය හොරකම් අහුවෙලා තියෙනවා. ඉතින් මට නම් එතුමා යුද්ධේ ආවර කරන්නට කරපු සේවයට මම හැමදාම මගේ ගරු කිරීමක් තියෙනවා. නමුත් ඊට පස්සේ ඒක වවාගෙන කාලා කරපු හොරකම් ගැන මගේ නොසතුටක් තියෙනවා. බලන්න ආරාධනා කළෙත් නැහැ. මම ගියෙත් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා සුනාමි සල්ලි තමන්ගේ account එකට දාගත් විවිධ චෝදනා රැසකට සම්බන්ධ කෙනෙක්. එතකොට එතුමාව දැකලා ගෞතම බුදුන් වහන්සේ එතුමාව දැක්කා වගේ කියලා කියන එක මන්ද ඒ එතුමියගේ මතේ මට ඒක ගැන කතා කරන්න අයිතියක් නැහැ. මට නම් එයාට එහෙම පිරුණාට මල්ලි මට නම් එහෙම පේන්නේ නැහැ. News Hub, peopleizing the news.